ඉස්සරහට ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා ඉඳ ගන්න ලෑස්ති වෙනකොට බුදුහාමුදුරුවෝ අර තේසකාර දුවගෙන් අහනවා "ඊනිය ඔබ කොහේද එන්නේ? ඔබ ආවේ කොහේ ඉඳලාද?" තේසකාර දුව කියනවා "මම නොදනිමි ස්වාමීනි." බුදුහාමුදුරුවෝ ඊගාවට අහනවා දෙවෙනි ප්‍රශ්නය. "ඊනිය ඔබ කොහෙද යන්නේ?" "මම නොදනිමි ස්වාමීනි." ඊගාට තුන්වෙනි ප්‍රශ්නය. "දියණිය ඔබ දන්නේද?" "දියණිය ඔබ නොදන්නේද?" "මම දනිමි ස්වාමීනි." හතරවෙනි ප්‍රශ්නය. "දියණිය ඔබ දන්නේද?" "මම නොදනිමි ස්වාමීනි." මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවෝ අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. මේක අහගෙන හිටපු අනිත් අය මේ දේශකාර දියණිය නන්දෝඩෝනවා. මේ බුදුරජාණන් වහන්සේ එක්ක කතා කරන්න නුසුදුසු විදියටයි මෙයා කතා කරන්නේ කියලා මිනිස්සු දැන් එක එකනා කතා වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒක සම්තුන් වෙන්න කියලා. මම අහපු ප්‍රශ්න වලට ඔබ ඒ උත්තර දුන්නේ මක්නිසාද කියලා පැහැදිලි කරන්න කිව්වහම දේශකාර දියණිය කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මගෙන් කොහේ ඉඳලා එනවද කියලා ඇහුවා. නමුත් ඔබ වහන්සේ බලාපොරොත්තු වුණේ මම මගේ ගෙදර ඉඳලා එනවයි කියන උත්තරේ නෙමෙයි. මං මේ වගේ උපදින්නේ කියලා මොන තාත්තේක ඉඳලාද නැරිලා ආපහු මේ ඉන්නේ කියන ප්‍රශ්නය ඒක මම දන්නේ නැහැ. ඒක නිසා නොදැනීමේ ස්වාමීන් කියලා කියනවා. යන්නේ කොහෙද කියලා අහපු ප්‍රශ්නෙට මරුණාට පස්සේ මම ආපහු කොහෙ ගිහලා උපදිනවද කියන එක පිළිබඳව මම දන්නේ නැහැ. ඒක නිසා මම නොදැනීමේ ස්වාමීන් කියලා උත්තර දුන්නා. ඔබ නොදන්නේද කියලා අහුව ප්‍රශ්නෙට මම මරුණාට පස්සේ මම මැරෙන බව දන්නේ නැද්ද කියන එකයි ඔබ වහන්සේ ඇහුවේ. මම මැරෙන බව දන්නවා. ඒක නිසා මම දනිමි ස්වාමීනි කියලා උත්තර දුන්නා. හතරවෙනි ප්‍රශ්නේ ඔබ දන්නේද කියලා අහුවේ ඔබ වහන්සේ මගෙන් බලාපොරොත්තු වුණේ මා මරුණාට පස්සේ ආපහු උපදින්නේ කොහෙද කියන එකයි. මම මරුණාට පස්සේ ආපහු උපදින ස්ථානේ දන්නේ නැහැ. ඒක නිසා මා නොදනිමි ස්වාමීනි කියලා උත්තර දුන්නා. මෙන්න මේ විදිහට දේශකාර බුදුරජාණන් වහන්සේ මේ අහපු ප්‍රශ්න පිළිබඳව පැහැදිලි කරලා පිළිතුරු සැපෙව්වා. ඊට පස්සේ මිනිස්සු සෑම දිනෙකම සාදුකාර දුන්නා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරපු ගාථාව තමයි අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙන්ත විපස්සති තපොන්තෝ ජාල මොන්තෝ අපෝ සංගාය ගච්ඡති. මේ ලෝකේ ඉන්න මිනිස්සු ගා අන්ධයෝ අපි හිතාගෙන ඉන්නවා අපිට හොඳට පේනවායි කියලා. නමුත් අපි හිතාගෙන ඉන්න අපි හැම දිනෙකටම මේ විදිහට පේන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න හුඟක් අය අන්ධ අය. පේන්නේ නැති අය. මෙතන අන්ධ කියලා කියන්නේ ඇස් නෙමෙයි. මෙතන අන්ධයි කියලා කියන්නේ නුවණ නැහැ කියන එකයි මෝඩකම. එමනම් ලෝකේ ඉන්න හුඟක් අය මෝඩ අය. බොහොම ටික දිනයි ඥානවන්ත අය ඉන්නේ.
අන්ධ භූතෝ යං ලෝකේ. මේ ලෝකයේ විශාල පිරිසක් මෝඩ අය, අන්ධ අය, බුද්ධිය නැති අය. ඒ අය හිතනවා මම සියල්ලම දන්නවායි කියලා. සියල්ල දැනගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව උන්වහන්සේ එක දවසක් වනයක් මැදින් වඩිනකොට ඇක්ටේරියා ගහකින් පොළ ටිකක් කඩාගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා ආනන්දේ මේ වනයේ ගස්වල තියෙන පොළ ප්‍රමාණයද වැඩි මේ මගේ අතේ තියෙන පොළ ටිකද වැඩි කියලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි වහන්සේ අතේ තියෙන බොහොම චුට්ටයි පොළ. මේ වනාන්තරයේ ගස්වල ඊට වඩා විශාල පොළ තියෙනවා. සුදාරියක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මා අවබෝධ කරගත්ත ධර්මයේ වනයේ තියෙන පොළ හා සමානයි. නමුත් අවුරුදු 5ක් මුළුල්ලේ මම දේශනා කරපු ධර්මයේ මේ අතේ තියෙන පොළ ටික හා සමානයි කියලා. ඒකට බලන්න බුදුහාමුදුරුවෝ කොච්චර දෙයක් අවබෝධ කරගෙන තියෙනවද? උන්වහන්සේ අවුරුදු 45ක් තුළ දේශනා කරපු දේ බොහෝම ටිකයි කියලා කියනවා. නමුත් අවුරුදු 45ක් තුළ දේශනා කරපු ධර්මයේ අපි දන්නේ ත්‍රිපිටකය කියලා තියෙනවා විශාල පොත් සමූහයක්. පන්සල් වල අල්මාරි ගොඩ ගහලා තියෙනවා. නමුත් ත්‍රිපිටක පොතේ සම්පූර්ණින් නැහැ. එච්චර විශාල පොත් සමූහයක දේශනා කරපු අර චූටි කොටසක් තමයි අතුලත් වෙලා තියෙන්නේ. එතකොට ඒ කොටසවත් අපි හරියට දන්නේ නැහැ. අපි දන්නේ බොහොම චුට්ටයි. චුට්ටක් දැනගත්ත අපි ලොකුවට ආඩම්බර වෙනවා. මම හැම දෙයක්ම දන්නවා. මම නොදන්න දෙයක් නෑ. මම පින් කියන්නේ මොනවද? පව් කියන්නේ මොනවද? මේ පුජ්‍යලයා සසර උපදින්නේ ඇයි? පුජ්‍යලයාගේ සසර ගමන නතර කරන්නේ කොහොමද? මේවා පිළිබඳව අපි යන්තම් දන්නවා. යන්තම් දැනගත්තාම අපි හැම දෙයක්ම දන්නවයි කියලා හිතාගෙන ඉන්නේ. අපි වැරදි. අපි අන්ධ පුජ්‍යලයන්. ඒකයි. මේ විදිහට ලෝකේ දැනගත යුතු කරුණු පිළිබඳව සාමාන්‍ය දැනුමක් හරි ලබාගෙන තියෙන්නේ බොහෝම ටික දෙනායි. ඒ කොට උපමා කරනවා බුදුරජාණන් වහන්සේ. සකුන්තෝ ජාල මුත්තෝ වේපෝ සග්ගාය ගච්ඡති. දැලක් දානවා කුරුල්ලු අල්ලන්න. කුරුල්ල සමූහයක් ඉන්න තැනකට දැලක් දානවා කුරුල්ලෝ ටික අල්ල ගන්න. දැලක් දාපුවාම සකුන්තෝ ජාල මුත්තෝව ඒ දැලාත්ෙන් ඥානවන්ත කුරුල්ලෝ දෙතුන් දෙනෙක් බේරෙනවා. අපෝ සග්ගාය ගච්ඡති. ආන්නේ බේරෙන කුරුල්ලෝ ටික සපවත් වෙනවා. දුකෙන් මිදෙනවා. ඒ වගේ මේ ලෝකයේ විශාල පිරිසක් තුළින් ධාමත් ටික දෙනෙක් ඉන්නවා ඥානවන්තය. ඒ ඥානවන්තය මේ ලෝකයේ පින කියන්නේ මොකක්ද? මේ ලෝකයේ පව කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නවා. පින් පව පිළිබඳව හොඳට අවබෝධය ලබා ගන්නවා. ඉච්ඡානා පින් කියන්නේ මොනවද? පව කියන්නේ මොනවද කියලා කියතියි. මේක භාවිතා කරන විදිහට මේ පංච දස කුසල් කියන ඒවා පව.
සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා ඇතිරීම, බොරු කීම, කේලාම් කිරීම, පරුෂ වචන කීම, හිස් වචන කතා කිරීම, අවිද්‍යාව, ව්‍යාපාදී, මිත්‍යා දෘෂ්ටිය මේවා අකුසල. ඒ වයින් වෙන්නේ ඒක කුසාල. ඒ වගේම දානීය, සීලවචනීය, අර්ථචාරියාව, සමානාත්මතාවය, දාන සීල භාවනා, ප්‍රතිපත්තානුමෝදනා, වේය වචපච්චාන, දේශනා කුතිදීපියෝ මේ දස තීන් කිරියවත් මේවා හොඳ දේවල්. මේවා අපි දන්නවා. මේ දැනගන්න නරක දේවල් වලින් අපි ඈත් වෙලා හොඳ දේවල් කරනකොට අපිට පුළුවන් වෙනවා අභිධර්මයේ කාම සෝබනති අපි පුර ඇති කරගන්න. අපි දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා, වතාවත් කරනවා. මේවා කරනකොට අපි පුර ඇති වෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංභාවික සෝමනස්ස සාගත ඥාන විපයුක්ත අසංභාවික සසංභාවික උපේක්ඛාසාවත ඥාන සම්ප්‍රයුක්ත අසංභාවික සසංභාවික උපේක්ඛාසාවත ඥාන විපයුක්ත අසංභාවික සසංභාවික මේවා අපි තුළ ඇති වෙනවා. ඔව්ව අපි තුළ ඇති වෙලා අපි හොඳ දේවල් කරනකොට යෝගී නෑ, වේගී නෑ, මොහි නෑ. ලෝභ දෝෂ මොහ කියන්නේ අකුසල්ති ඊම බලපාන මුල් හේතු තුන. ඒව නැති වෙලා ඒ වෙනකොට අලෝභය එනවා, අද්වේෂය එනවා, අමෝහය එනවා. ඒකෝට ඒව අපි මෙන්න මේ පින් හේතු කුසල හේතු වශයෙන් හඳුන්වන්නේ ඒ කුසල හේතු තුලින් යම් කිසිකේ මුලදියා කරපුවාම ඒ විපාක ලැබෙනවා. ඒ විපාක විදිහේ තමයි අපි නිවිලා උදේ. මේක වඩා උසස් ත්‍ක්ෂේත්‍රයකට පත් වෙනවා. අපි පෞද්ගලිකව නරකේ පිළිසංගෝණියෝ ඥාපුවනිකා ඒක ලෝකේ කියන ඒවා උපදින්නේ. හරි උදාහරණ කිව්වා සංස්කාරණ කියලා කියන්නේ ඒක කොටසක් තමයි. එතකොට ආන්නේ විදිහට නරක දේවල් වල අපායේ අදතන් වල උපදිනවා, දුක් වෙන තැන් වල උපදිනවා. දුක් වෙන තැන් වල ඉපදුනොත් අපි දාන සීල භාවනාව වගේ දාන කරලා ඊළඟට දෙන්න ඕනේ ඊළඟට පිළිගන්න කරන්න ශක්තියක් නැහැ. ඒක නිසායි අපි අද දවසෙන් 3 මාසයෙන් අවුරුද්දෙන් පිළිගම් කරලා අනුමෝදන් කරන්නේ. අනුමෝදන් කරපුවාම මේ අය යන්නේ අපි ඥාතිව අපේ නිමේ පිළිගම් කරලා අනුමෝදන් කළානේ කියලා සන්තෝෂ වෙලා ඒ අයට පොවත්තත්වයකට පත් වෙනවා. ඒ අය ආශිර්වාද කරනවා ජීවත් වෙනවා නේද? ඉරන් ජීවන්තු ඥාති හේතං හේතු ලබාමති කියලා. අපිට මේ වාගේ සැප සම්පත් උදා කර දුන්න මාගේ ඥාතීන් চিරාචාරයක් මේ ජීවත් වේවා. ඒ අයට තව තවත් ජීවන සත්‍යයකට පත් වෙන්නට අවස්ථාව උදා වේවා කියලා ඒ අය ආශිර්වාද කරනවා. ඒ වගේම දිව්‍ය ලෝකයේ ප්‍රතිසංගිය ලබා ගත්තා නම් අපි දෙවිවරුන්ටත් පින් දෙනවා. දෙවිවරුන්ට පින් දුන්නාම ඒ අයත් අපට ආශිර්වාද කරනවා. අපි ආරක්ෂා කරනවා. දුකේ සැපේ අපව බලනවා. ඥාති දේවතාවෝ කියලා කියනවා. මේ සෝබන කුසලති පුරෙන් නිතේ කියලා උපදින්න නෑ නිතේ කියලා උපදින්න. ඒ නිතේ ගැන කියනකොට ආරාධක කටයුතු කරනවා. මේ ලෝකේ වඩා තව ජීවිතෝක තියෙනවා කියලා. අපේ සමාජයේ ඉන්නා මුක්තිවාදියෝ ඉන්නවා, භෞතිකවාදියෝ ඉන්නවා. සමහර අය ජීවිතෝක කියනවායි කියනවා. සමහර අය ජීවිතෝක නැහැ කියලා කියනවා. මේක විද්‍යාවේ පොඩ්ඩක් විතර බැලුවොත් මේක දැනගන්න පුළුවන්. මේ ලෝකයට වඩා මේ ලෝකේ ඉතිරි දවස් 28ක් අන්තිම එක දවසක්. අපේ දවස් 365 ඉතින් එක දවසක්. බහව ලෝකේ රාජ්‍යති වාල් අනිත් ලෝකවල සත්‍යයක් තියෙනවා.
එහෙමනම් මේ පුදුමේ ඉන්නවා වගේ අනිත් රූපෙන්න පුළුවන්. විශ්ේ ගත්තාම විශ්ේ ඉතාමත් දුටි කොටසක් මේ පුදුමේ කියලා කියන්නේ පොළොව කියලා කියන්නේ. විශ්ේ සම්පූර්ණ ස්වභාවයේ පිළිබඳව විශ්ේ විකාරත්වයේ පිළිබඳව මෙතන විද්‍යාවෙන් තවත් තවම වාසන්න බැරි වෙනවා. මේ ලෝකයේ ඉතාම ලෝකයේ පරමාණු කියලා කියන්නේ. පරමාණු කොටස් 6කට විතර යනවා නම් දෙකක් මෙතන විද්‍යාවෙන් මහා කොටස් 3යි කඩන්න පුළුවන්. ඊට වඩා විද්‍යාව දියුණුවේ නැහැ කවුරු. විද්‍යාව දියුණු වෙනවා කියන බුද්ධ ආගමේ සියුම් කොටස් තව තවත් කොටමක් ගන්න වෙනවා. ඉදාටයි අපි බෞද්ධ සමයේ වටිනාකම තේරුම් ගන්න. ඊළඟට ඊගාවට අපේ සිතුවිලි අපි තව තවත් දියුණු කරගෙන යනකොට අපි බුද්ධිමත් පුද්ගලයන් බවට පත් වෙනකොට අන්ධභූතෝ ඈන්දෝකෝ කියන තාත්වයෙන් මිදෙනකොට අපි තුල ඇති වෙනවා විචාර කීතිකේ ගග්ගතා සහිත පඨම ධානයේ විචාර කීතිකේ ගග්ගතා සහිත ද්විතීය ධානයේ කීතිකේ ගග්ගතා සහිත තතිය ධානයේ කීතිකේ ගග්ගතා සහිත චතුර්ථ ධානයේ උපේක්ඛාය ගග්ගතා සහිත පංචම ධාන කියන ධාන ඇති වෙනවා අපි තුල. මෙන්න මේ ධාන උපදිනකොට අපි මේ ලෝකෙින් පිටට ඈත් වෙලා ඉන්නේ මේ ලෝකේ. නමුත් මානසික මට්ටමේ ඊට වඩා උසස්. ඔන්නෝනේ මානසික තාත්වයකට පත් වුණොත් අපි රූපාවචර ධ්‍යාන උපදවාගෙනයි තියෙන්නේ. රූපාවචර ධ්‍යාන උපදවා ගන්න අය මරුණාට පස්සේ නිල උපදින්නේ බ්‍රහ්ම ලෝකවල. ඔය රූපාවචර ධ්‍යාන පහ වල විපාක වශයෙන් උපදින බ්‍රහ්ම ලෝක තියෙනවා 11. මේ 11 උපදිනවා. ඊළඟට මේ රූපී බ්‍රහ්ම ලෝක වල ඉතුරුනේ නැතනම් ඔය ධ්‍යාන උපදවා ගන්න නම් යම් පුදුලේ මේ ලෝකෙදී ඒකට පුළුවන් ඉතිට පුදුම කටයුතු දේවල් සිද්ධ කරන්න. දැන් මේ අය අහලා ඇති මුගලන් හාමුදුරුවන්ට පූර්ව අකුසල කර්මයක් පුලින් විපාක වශයෙන් ගල්ගුහාවක් තුළ රූපත්‍යක් ගන්නවා. අන්තිමේදී දොර වහලා ගියාට පස්සේ මුගලන් හාමුදුරුවෝ යතුරු සිදුවෙන් සිංගලා බුදුහාමුදුරුවෝට වැඩියයි කියලා. මේ කිව්වි දොරේ යතුරු ඉදුරුතුනි සිංගලා බුදුහාමුදුරුවෝ ගාවට වැඩි. ඔන්න ඔය විදිහේ මේ කතන්දර අනන්තවත් තියෙනවානේ. එතකොට මේ වගේ දේවල් ඇති වෙන්නේ රූපාවචර ධානය තුලින්. පංචවිඥාත සමාපත්තියම උපදවා ගන්න පුළුවන්. සමත භාවනාවේ ඉහළ තැන. සමත විදර්ශනා කියලා භාවනාවේ කොටස් ටිකක් තියෙනවානේ. ඒක සමත භාවනාව. ඒකේ ප්‍රතිපලය තමයි පංචම ධාන දක්වා රූපී. ඒ ධාන උපදවා ගැනීම. ඒ උපදවා ගන්න අයද තමයි ඉතින් යන්නේ අහසින් යන්නේම පුළුවන්. ආශ්‍රය කරන්න පුළුවන් අහසින් යන්න පුළුවන් නේද? යනකොට දැකලා ඇති ඔය පටෝලික ධර්මයේ සමහර රූප හතර තියෙනවා පාරවල් අයිනේ. අත්තර දෙකක් එහෙම දාලා පොලිස් යාපත් දෙකක් වගේ එතන තියෙනවා පොලිසයි මතක් වෙන හැටි. එතකොට ඒ විදිහට දාලා තියෙන්නේ ඇයි කියලා අහුවොත් සමහර විට මෙතන පොලිසයි ගන්නේ නැහැ. මොකද කියන්නේ? එතනින් කියන්නේ ඒ අය ධ්‍යාන උපදවාගෙන තියන අය. ඒ අයට පුළුවන් ඉහළින් ගමන් කරන්න. යාත්‍රා ජීවිත කරනවා වගේ.
අත්තතු නැති වුණාට ඒකත් ඉහළින් ගමන් කරන්න පුළුවන්. ඒක සංකේතවත් වෙන්නයි අත්තතු ටිකක් දාලා තියෙන්නේ. කතෝලික ධර්මයේ අනුව ඒක තමයි ඉහළම තැන. වර්ගයේ මොක්ෂයේ කියලා කියන්නේ මොන උතන. සමත භාවනාවේ ඉහළම තැන. බුද්ධහගමේ භාගයක්වත් නැහැ. එතකොට ඔන්න ඔය තැනටපත් වුණා. ඔය තැනටපත් වෙච්ච බෞද්ධයා ඔතනදී නතර වෙන්න හොඳ නැහැ. ඒකත් ලෞකික වශයෙන් ලබන තත්ත්වයක්. ඔය තැනටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා තවත් උත්සාහ කරනවා. තවත් උත්සාහ කරනකොට ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියන තවත් ධ්‍යාන පහක් උපදවා ගන්නවා. පංචම ධ්‍යාන පහක්. ඒවා අරූපී ධ්‍යාන. ඒ අරූපී ධ්‍යාන පහ උපදවාගෙන යම් කිසි පුද්ගලයෙක් මරුණා නම් ඒ පුද්ගලයා අරූපාවචර බ්‍රහ්ම ලෝකවලයි උපදින්නේ. රූපයක් නැහැ. චිත්තචෛතසික පරම්පරාව විතරයි තියෙන්නේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල. ඒ බ්‍රහ්ම ලෝකවල ඉපදිච්ච අයට කැම දීම අවශ්‍ය නැහැ. දීපබක්වා භවිෂ්‍ය දේව ආභාසරා කතාවකින් ආභාසර බ්‍රහ්ම ලෝකයේ ඉපදිච්ච අයට ආයේ බත් ඒව නුව ඕනේ ආහාරයට. ඒකත් ආහාරයට ගන්නේ සතුට. ඉතින් සතුට ඕක කියන කොටත් ඔයයට මතක් වෙන්නේ නැහැ. සමත භාවනාව උපදවාගත්ත පුද්ගලයෙකුට දවස් 7ක් නිරාහාරව ඉන්න පුළුවන්. බුදුයානන් වහන්සේ සත්‍යය ගත කළා. සතියෙන් සතිය නැගිට්ටා. බුද්ධත්වයට පත් වෙලා සතියක් එක ඉරියව්වකින් ඉන්නවා. ඊගාව සතිය ආයෙත් ඉරියව්ව වෙනස් කරනවා. ඒ විදිහට සති 7ක් ගත කළා. දවස් 49ක්. කොහොමද මේ දවස් 49ක් ආහාරයෙන් නැතුව ගත කරේ? ආන්නේකට උත්තරේ මේ සමත සත්‍යයකට පත් වුණාට පස්සේ ආහාර නැතුව දවස් 7ක් ඉන්න පුළුවන් එක දිගටම. ඊට පස්සේ ආයෙත් වෙනස් වෙන්න ඕනේ ඉරියව්ව. ඒ විදිහට. අනිත් මෙතන කතෝලිකය මතක් වෙන්න ඕනේ. අනිත් කතෝලිකයන් ගන්නවා. දවස් 3 නැගිටිනවා මාළෙන්නේ. එතකොට එතන දවස් 3ක් සිටින්න නම් කැම දීම නැතුව අනිත් මේ විදිහට. එතකොට ඔන්න ඔය විදිහට යම් කිසි පුද්ගලයාගේ හිත දියුණු කරගෙන යනකොට රූපාවචර ධ්‍යාන උපදවාගෙන රූපී බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන්. අරූපාවචර ධ්‍යාන උපදවාගෙන අරූපී බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන්. නමුත් ලෝකෝත්තර tattve නෙමෙයි. ලෝකෝත්තර ඔය tattveන් ඈතර වෙන්න ඕනේ. එතකොටයි ලෝකෝත්තර කියලා කියන්නේ. ලෞකිකයේ එතන මේ අවස්ථාව දක්වාම. ඔය ලෝකෝත්තර tattveටපත් වෙන්න පුජ්‍යලයා තුල සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් කියන සතර මාර්ග සතර ඵල වලටපත් වෙන්න ඕනේ. සතර මාර්ග සතර ඵල වලටපත් වෙන්නට පුජ්‍යලයා චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, මග්ගා මග්ග විසුද්ධි, ඥාන දර්ශන, සංඛා විතරන, පටිපදා ඥාන දර්ශන ඔන්නෝයි විදිහට ධ්‍යාන සත්‍ය විසුද්ධි උපදවා ගන්නට ඕනේ. සත්‍ය විසුද්ධිය උපදවා ගත්ත පුජ්‍යලයා මේ ලෝකයේ සියල්ලම අනිත්‍යයි. ඉතින් කිසිම දෙයක් නැහැ. මේ ලෝකයේ හැම එකක්ම විනාශ වෙන සුළු. විනාශ නොවෙන්නේ මොනවද කියලා අහුවොත් ඉතින් කාටවත් කියන්න බෑ මෙන්න මේ දේ විනාශ වෙන්නේ නැහැ කියලා. අපිට පේන දේවල් වලින්. අපිට පේන හැම දෙයක්ම විනාශ වෙලා යනවා. විනාශ නොවෙනකොට සත්‍ය මොනවද අපිට නොපෙනෙන කොටසක්. පඨවි ආපෝ තේජෝ වායෝ
මෙව විනාශ වෙන්නේ නැහැ. අපිට පේන හැම දෙයක්ම හැදිලා තියෙන්නේ. මේ ලෝකයේ හැදිලා තියෙන්නේ මිනිසා හැදිලා තියෙන්නේ ලස්සන හැදිලා තියෙන්නේ. ආපෝතේජෝ වායෝ පඨවි කියන මේ කොටස් වල එකතු වෙන්නේ. යම් කිසි දෙයක් විනාශ වෙනකොට ආපෝතේජෝ වායෝ පඨවි කියන ටික ඒකෙන් වෙන වෙලා යනවා. ඒක අපිට පේන්නේ නැහැ. මම උදාහරණයක් කිව්වොත් මෙතන පහනක් තියෙනවා. මේ පානි දැල්ලට අපි ඉවර නිවල දානවා. පින්බ ගමන් ඒකේ ආලෝකය නැති වෙනවා. පහන කියන්නේ ආලෝකයට. ආලෝකය නැති වෙලා යනවා. ආලෝකය නැති වුණා ඒකට මොකද උනේ කියන්නේ අපි දන්නේ නැහැ. මොකද උනේ? ආලෝකය කියන එකේ ඒකේ තිබිච්ච උෂ්ණත්වය වෙන වෙලා ගියා. ඒ කුමාවක් කියන්නේ අන්නේ මේ විදිහට හැම දෙයකම ඇතිවීමක් පවතින. මේ විදිහට ලෝකයේ හැම දෙයක්ම නැති වෙනවා විනාශ වෙනවා. විනාශ වෙනවා නම් දුක්ඛං ඒක දුකක්. විනාශ වෙනවා නම් ඒක හැම එකක්ම දුකක්. එහෙමනම් මේ ලෝකයේ සදාකාලිකයි කියන කිසිම සැපයක් නැහැ. මෙතන ඉන්න අය සමහර විට අනේ හාමුදුරුවෝ ඉඳගෙන ඉන්න හොඳ පුටුවක් තියන්න ඕනේ කියලා හොඳ පිටම් කරලා පුටුවක් නෙදෙන්නේ කියලා. මා ඉඳගත් වෙලාවේ අනේ හොඳයි හොඳ සප්පාවක් කියලා ඉඳගත්තා. දැන් තයාසිකට ගත වුණා. දැන් පස් වෙනවා. අනේ දැන් මට දුකයි. ඉස්සෙල්ලා තැපේ දැන් දුකක් වෙලා. මේ ඉඳගත්තානේ මේ බිම ඉඳගෙන ඉන්න හොඳට අතපය දිගාරලා ඉන්න පුළුවන් කරදරයක් නැතුව. නමුත් දැන් කකුල් දෙක උඩ වතුර කරගෙන ඉඳලා දැන් නම් දුකයි. ඉඳ ගන්නකොට තිබිච්ච හැපේ දැන් නැහැ. මේ විදිහට සැපයි කියලා අපි කරන්නේ ලබන්නේ මොකද්ද? හැම එකක්ම සුළු මොහොතකින් දුකක් බවට පත් වෙනවා. ඉඳගෙන ඉන්නකොට දුකයි කියලා හිතලා නැගිටින්න ඕනේ කියලා නැගිටිනවා. ඇයි සැප ගන්න? නැගිටලා ඉවරලා ටිකක් වෙලා යනකොට කකුල් දෙකක් අදිනවා නැගිට ඒක දුක. නිදාගත්තාම තේමයි. එහෙමනම් අපි සැපයි කියන හැම එකක්ම දුකයි. ලෝකයේ හැම එකක්ම අනිත්‍යයි. ලෝකයේ හැම එකක්ම දුකයි. ඊළඟට අනාත්මයි. ආත්මයක් කියලා එකක් නැහැ. මේ ලෝකයේ හැම ආගමකම තියෙන ආත්මය කියලා එකක්. ආත්මවාදය. ඒකනේ ආත්මවාදය. ඒකම අනාත්මවාදය. මරුණට පස්සේ ආයේ ගමන් කරන ආත්මයක් නැහැ. ගමන් කරන්නේ චිත්ත ජෛවික පරම්පරාව විතරයි. ඒකත් එක දෙයක් නෙමෙයි. මැරෙනකොට ජීවේ චින්ත නෙමෙයි ආපහු දැනට ආරෙන්නේ. හිත හැමතිස්සෙම වෙනස් වෙනවා. අපි ඇතිපිල්ලම ගහන චූටි මොහොතකට හිතේ චිත්තක්ෂණ වාර විශාල සංඛ්‍යාවක් ඇති වෙලා නැති වෙලා යනවා. අපේ හිත එක විදිහකට කොහොමවත් කියන්නේ නැහැනේ. මං හඳගෙන කියනකොට දැන් මේකට ඔක්කොම හිත තියෙන ආදි. මං අපාය මතක් කරලා මේකට ඔක්කොම හිත අපායට ගිහිල්ලා. ඔන්න ඔය විදිහටයි අපේ සිත ක්ෂණයක් පාසා වෙනස් වෙනවා ඇති වෙනවා නැති වෙනවා. එතකොට මෙන්න මේ සත්‍යය කියනවා නම් මම කියලා පුද්ගලයේ ඉන්නවද? ඔව්. මම කියලා පුද්ගලයේ නැද්ද? ඔව්. මම කියන්නේ කාටද? උපදිනකොට හිතපු පුද්ගලයන් නෙමෙයි දැන් මම. මේ මොහොතේ ඉන්න පුද්ගලයන් නෙමෙයි තාප්පරයක් දිගක් යනකොට. ඇයි මම කොටස් නැහැ වෙනස් වෙලා ගිහිල්ලා. ඒ වෙනකොට අලුත් කොටස් ඇවිල්ලා. ගඟේ වතුර හැමතිස්සෙම එකම තැන ගියේ නැහැ. අපි එක තැනකින් ගඟට ගිහිල්ලා බහැලා මූණ හොදනවා. මම ගඟේ මෙන්න මෙතන මේ වතුරෙන් තමයි මූණ හේදුවේ කියලා යා කියනවා. තවත් ටිකක් වෙලා ගිහිල්ලා මම ගඟට බහැලා මෙන්න මෙතන මේ වතුරෙන් මූණ හේදුවා කියලා කිව්වොත් වැරදින්නේ. ඒ වතුර ටික එතන නෑ දැන්.
වෙනස් වෙලා ඉන්නවා. එහෙනම් මම කියලා පුජ්‍යලයක් නෑ එතන. ආත්මයක් නෑ අනාත්මයි. මෙන්න මේක තේරුම් ගන්නවා. මේක තේරුම් ගත්තාම පුජ්‍යලයාගේ නුවණ සම්පූර්ණ තත්ත්වයකටපත් වෙනවා. මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ පිළිබඳව පුජ්‍යලයා අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්ත ඒ පුජ්‍යලයාගේ නුවණ සම්පූර්ණයි. එහෙමනම් ඒ පුජ්‍යලයා රහත් වෙන්න ඕන. රහත් වෙනවට අපි කියනවා නිවන් දකින්න. රහත්ත්වයටපත් වෙනවා නිවන් දකින්න. වාන කියලා කියන්නේ තෘෂ්ණාවට. මේ කියන්නේ නෑ කියන එකයි. නිවන කියලා කියන්නේ තෘෂ්ණාව නෑයි කියන එකයි. එහෙමනම් අපි තුල තෘෂ්ණාව පවතිනවා. අපි තුල කවදා හරි තෘෂ්ණාව නැති වුණා නම් එදාට අපි නිවන් දැකලා. ওই තෘෂ්ණාව නැති කරන්න තමයි අපි දන් දෙන්නේ, සීල රකින්නේ, භාවනා කරන්නේ, පින්කම් කරන්නේ. අපි තුල අකුසල ඇති වෙන්නේ තෘෂ්ණාදී කෙලෙස් නිසා. පටිච්චසමුප්පාදේ මිනිහයි දන්නවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන පස්ස වේදනා සංඥා ඔය විදිහට තියෙනවානේ 12ක්. එතකොට මෙන්න මෙව්වා එක එක ක්‍රියාත්මක වෙන්නේ අපේ තියෙන නොදැනීම නිසා. අපේ තියෙන නොදැනීම අපි ටික ටික නැති කරගෙන දැනීම ඇති කරගත්තොත් දැනීම ඇති කරන පුජ්‍යලයා දාන ආදී පින්කම් කරනවා, තෘෂ්ණාව ලෝභකම නැති කරන්න උත්සාහ කරනවා. ලෝභකම නැති කරගෙන යනකොට පුජ්‍යලයාගේ කෙලෙස් නැති වෙලා පුජ්‍යලයා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ අවබෝධ කරගෙන නිවන් දකිනවා. එතකොට නිවනටපත් වුණාම මේ පුජ්‍යලයාගේ ආයේ ඉපදීමක් නැහැ. ඔන්න ඔය තාත්තේකටපත් වෙන්න අපි හැම දිනෙකම උත්සාහ කරන්නේ. මෙන්න මේ බණ අහගෙන හිටියා කවුද? අර අවුරුදු 19 ළමයා. එයා බණ අහගෙන හිටියා. එයා එනකම්ම බුදුහාමුදුරුවෝ බණ දේශනා කළෙත් නෑ. එයා ආවට පස්සේ බණ දේශනා කළා. ඇයි? බුදුරජාණන් වහන්සේට තේරුණා, දැනගත්තා මෙයා අද මැරෙනවා. මෙයාට අද පිළිට වෙන්න පුළුවන් මට. මෙයා මාර්ගඵල පත් වෙන දවසක් අද. ඒක තේරුම් අරගෙනයි එයාට බණ කියන්න බුදුහාමුදුරුවෝ අලවුණු රාග්ගාලෝ විහාරයට වැඩලා ධර්ම දේශනා කළේ මරණය පිළිබඳව. මේ විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ බණ ඉවරුණාට පස්සේ අර පේශකාර දුආව බුදුහාමුදුරන්ට වැඳලා ඉවරලා ගියා. යනකොට තාත්තා දුවේනකම් බලාගෙන හිටියා නූල් ටිකක් අරගෙන. දැන් රෙද්ද ඉක්මනට ඉවර කරලා දෙන්න ඕනි. තාම දුව නූල් ගෙනාවෙත් නැහැ. දැන් බඩගිනි වෙලාව. කොමාරි මහන්සියට බඩගින්නටත් එක්ක නිඳ ගියා. දුව ගිහලා තාත්තට කතා කරුවා, තාත්තේ මෙන්න නූල් අරගෙන ආවයි කියලා. නැගිට ගමන් තරහ යනවා වැඩි. පරිගින්නලාට තවත් තරහ යනවා. දැන් දුව වැරද්දක් කරපින්ද තවත් තරහ වැඩි. ඊපාතකින් තරහ දෙගුණ වෙලා. තාත්තා නැගිට ගමන්ම අතට අහු වුණා. ඇයි කියලා නේද කියන්නේ? ආන්නේ ඒක අහු වුණා. ඒකෙන් ගැහැවුවා. ඒ පාර දුවේ පපුව වැදලා දුවේට නම් මැරුණා. බණහලා තෝවන් වෙලා. එයා ඊට පස්සේ දිව්‍ය ලෝකී ප්‍රතිසන්දිය ලබා ගත්තා. මෙන්න මේකයි කතන්දරේ. එතකොට ඔන්න ඔයගේ තත්ත්වයකට අපිපත් වෙනවා. අනිත් තත්ත්වයකට ඒකෙන්ද අපි මෙලොව මිනිසුන් වශයෙන් ඉපදලා තියෙන ලොකු පිනකට. ඒක නිසා අපි හොඳට පින්දහම් කරලා මිනිසෙකු වශයෙන් අපේ යුතුයකම් ඉටු කරලා අපි සමාජයේ හොඳ සමාජ සේවකයෙක් වෙන්න ඕනේ. අසල්වාසීන් සමග හොඳ හිත තියාගෙන අසල්වාසීන්ට දුකක් විපත්තියක් වෙච්ච අවස්ථාවකදී උපකාර කරලා අපි සමාජ සේවකයෙක්, සමාජ සීලී පුජ්‍යලේ, සමාජ ක්‍රියාශීලී පුජ්‍යලේ වෙන්න ඕනේ. අපිට කවදාවත් ඒකට වරදින්නේ නැහැ. අපි තනි වෙන්නේ නැහැ. අපි සමාජයට ඕනි පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ විදිහටපත් වෙලා
අපට මෙලෝ වාසනාව උදා කර ගන්න පුළුවන්, සසර වාසනාව උදා කර ගන්න පුළුවන්. කෙලවරුතුන් ඥාන සම්පatti ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා කවුරුත් එක්ක මේ සියලුම කුසල බලෙන් අපට උතුම් නිර්වාණ සම්පatti සාක්ෂාත් වේවා කියලා සාදු. දැන් මේ අවස්ථාවේදී පරලෝකපත් වන මේ සමාගයේ දායකව පුතණුවන්ට සහෝදරයාට පිටවතාට දින්දරින් වශයෙන් ධර්ම දේශනා කරවීමෙන් ධර්මාර්ථෝණය කිරීමෙන් හා අතුරුතුම් සිද්ධ කිරීමෙන් ලබාගත්තා වූ සියලුම ගුණ සම්පත් ඒ දවස් 7කට මාත්‍යෙන් පරලෝකපත් වුණු මේ දරුවා අනුමෝදන් වෙත්තා සතර වාසනාව උදා කර ගනිත්වා සතර කිසියම්ම භවයක ජීවත් දුක් පීඩාවක් නැති සැප සම්පත් සහිතව ප්‍රතිසන්දිය ලබා ගැනීමේ ශක්තිය සැලසේවා කියලා කවුරුත් එක්ක සාදු කියලා කියන්නේ. ඒ වගේම අපෝ ශාසනය ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ටි සමූහයන්ගේ දිනමෝදන් වෙත්තා පිනනමෝදන් නිවිද සමූහය ආශිර්වාදී සෑම දිනාගේම අභිවෘද්ධිය ආරක්ෂාවට හේතු වේවා කියලා දෙවියන්ට සාදු කියලා කියනවා. මේ සියලුම පින්කම් ඒකාකාරව පින්කිනකුලින් මේ බණ ඇසීමට පැමිණිය, ඒ වගේම බණ ඇසීමට කටයුතු සංවිධානය කළ මේ සෑම දිනාටම මෙලොව ආයුරාරෝග්‍ය සම්පන්නිය සැලසේවා, ජීවන අභිවෘද්ධිය උදා වේවා, සතර මතු භව වාසනාවන්ත වේවා, කෙලවර උතුම් නිර්වාණ සම්පන්නිය සාක්ෂාත් වේවා කියලා සාදු. ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා ධර්මස්වණී ක්‍රීම් දාන වන්දු පූජා ක්‍රීම් ආදී තුන ලබාගත්තා වූ සියලු කුසලාන් සම්පන්නයන්හි සුඛදෙන දියුණී සප කෙලවර සම්මෝ ඥාන සම්පත් අපරාපනමිනී පරලෝකියා වූ සාන්ත ඇතුළු කොට ඇත සියලු ඥාති සමුඥාට ලබන්නට හේතු වාසනා වේවා ඉතාලි සතු කුමුත් සාසනා පතේ
සම්පatti නේවචේ අපෝ නිබ්බාන සම්පatti විනාශේ සමිජ්ජතු යන්නේ